සුබම සුබ සතියක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මම සතියකට ඇති වෙන්න කරපු ග්‍රොසරි shopping එකක විස්තර. ඉතින් ඒ අතරේ මට හිතුණා මෙන්න මේ දම්පාට ලස්සන මල් එකත් ඔයාලට පෙන්නගෙනම යන්න. මම සුපර් මාකට් එක ඇතුලේ නම් වීඩියෝස් ගත්තේ නැහැ. මොකද මං ඉතින් ඔය දෙතුන් තැනක ඇවිත්තා මට වීඩියෝ කරගන්න බැරුව ගියා. දැන් මම මේ බස් එකට නැග්ග මට බස් හෝල් දෙකක දුර යන්න තියෙනවා ගේ ගාවට. පයින් යන්න පුළුවන් ගොඩක් වෙලාවට මම මේ දුර පයින් යනවා. අද ඒ බෑග් දෙකම බර නිසා මම බස් එකට නැග්ගා. ඉතින් ගෙදර ගිහිල්ලා ගත්ත බඩු මොනවද කියලා මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. මං සතියකට කොච්චරක් වියදම් කරාද මේ බඩු ටිකට කියලා. ඉතින් ඔන්න ගේ ගාවට ආවා. මේ දවස්වල මෙන්න මේ විදිහට තමයි පරිසරය හරිම අඳුරුයි අපිට. ඉර එළිය නැහැ. ගස් කොළන් ඉතින් ඔක්කොම නටු බටු වෙලා. ඉතින් ලස්සන නෑ පරිසරය. ඉතින් එහෙනම් බලමු මම අද මොනවද අරගෙන ආවේ කියලා සතියකට ඇති වෙන්න. ඔයාලත් එක්ක කතා කරන ගමන්ම මම පෙන්නන්නම් ඒවා. එක පෙන්නන්න මම බෑග් මේ බෑග් එකත් මම ලිමින් තියන්න බඩු එකකින් එක පෙන්නනකොට ඉතින් මේකේ රෝස ටික පර වෙලා මෙයාලා නම් තාම ලස්සනට ඉන්නවා. ඉතින් රෝස මල් ටික පර වෙලා නිසා මම මල් පුකුරක් අරන් ආවද පළතුරු කූඩේ ගන්න ඉතිරි වෙලා තියෙන්නේ මෙන්න මේ 3 දෙනා විතරයි. ඔක්කොම පළතුරුත් ඉවර වෙලා. ඉතින් මල් එකක් ගත්තා. මට මේ දවස්වල ඉදන්නේ මම වෙනදට ගොඩක් රෝස පාට, අතු පාට වගේ රෝසස් ගන්නවා. මේ ටිකේ මට හිතුණා මෙන්න මේ පාට. මේ autumn colors මෙන්න මේ orange color රෝස එක ගත්තා. මේක pound 2.69ක්. ඊට සුදුලුණු කැෂු එකක් ගත්තා. අමිලාසයින් කැෂු කන්න පාන්. මේක 2 in 1 කියලා තියෙන්නේ. ඒ කියන්නේ white සහ brown කියන කලර් දෙකේ half තියෙන මේ පාන් වල. තදම brown එක ටිකක් ගන්න අමාරුයි. පළතුරු ස්ට්‍රෝබෙරි ගත්තා. දෝලට චූටි දුව හරි මාසයි. එතකොට ස්ට්‍රෝබෙරි මේ දෙක නම් ගෙදර වෙන අය කවුරුත් කන්නේ මේ බ්ලූබෙරි ගෙදර වෙන අය කන්නේ බ්ලූබෙරි කන්නේ මම තමයි. මම ආසයි. ඊට පස්සේ මේක චෙරි මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. ඉතින් ස්ට්‍රෝබෙරි, චෙරි සහ බ්ලූබෙරි. ඉතින් ඔන්න බෙරිස් වර්ග බෙරි වර්ග ගොඩාක් හොඳයි අපේ ඇඟට. ගොඩක් ගුණ දෙයක්. ඉතින් ඒ නිසා බෙරිස් වර්ග ගන්නවා. ඊට පස්සේ මම ඉස්සෙල් පළතුරු ටික පෙන්නලා ඉන්නනේ. දෙලුම් ගෙඩියක් ගත්තා. ඊට පස්සේ ගත්තා අවකාඩෝ, අලිගැට පෙර. අලිගැට පෙර ගෙඩි 3ක් ගත්තා මම. 3 නෙවෙයි සෝරි 4. අලිගැට පෙර ගෙඩි 4ක් ගත්තා. ඊට පස්සේ දොඩම් පෙට්ටියක්ම ගත්තා. ඔයාලට පෙන්නන්නම්කො මේක. මෙන්න මේ විදිහට තියෙන්නේ. කොලත් එක්ක එනවා කෙසෙල්. අනිත් ගාවෙන් තියන්නනේ කෙසෙල් ගත්තා. ඊට පස්සේ ඇපල් ගත්තා. මේ ඇපල් එකත් මේක ඕගනික් කියලා ගහලා තියෙනවා.
ගත්ත පෙයාස්. මම පොලිතින් බෑග් වල කෑම දානවට හරි අකමැතියි. ඉතින් ඒක කරන්න දෙන්නේ සමහර ඒවා තියෙන්නේ. ඒ වගේ ඉතින් මේ වගේ කඩදාසි පෙට්ටි වල කඩදාසි බෑග් වල දාලා තියෙනවා නම් හොඳයි. මේ පෙයාස්. ඉතින් ඔන්න ඒ පෙයාස්. පළතුරු ගත්තේ එච්චරයි. ඊට පස්සේ ගත්තා බටන් මෂ්රූම් දෙකක් ගත්තා. බටන් මෂ්රූම් දෙකයි. ඊට පස්සේ බිස්කට් එකක් ගත්තා ක්‍රීම් කැකර් ඉතින්. ඊට පස්සේ මේ විටමින් C මේ සෙන්සොඩයින් දක්මදින්න කහ කුඩුවේ කිවර වෙලා තිබිලා කහ කුඩු පැකට් එකක් ගත්තා. ඉතින් ඔන්න මේ බෑග් එකේ බඩු ඉවරයි. අර පොලිතින් බෑග් එක පෙයාස් එකේ තිබ්බ බෑග් එක. තියෙනවා චොක්ලට් මෆින් චූටි මෆින් මේක ඇතුලේ තියෙන මේක බබාලාසයි. මම ගෙදරත් කේක් හදනවා. ඒත් මේ මෆින් එකට බබාලාසයි. ඉතින් ඒ හින්දා මම චොක්ලට් මෆින් එකක් එයාලට ගත්තා. පෑන්කේක් මේකත් අපි නිකන් ඉන්න වෙලාවට කන්න. මෙහි පෑන්කේක් මෙන්න මේව තමයි. මේක කන විදිහකුත් තියෙනවා. මම දවසක වලට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මෙහි ආයේ මේ පෑන්කේක් එක කන විදිහ. දැස්සේ දැන් ඉතින් අපේ වගාවේ දේවල් නෑනේ මේ දවස්වල. ඒ හින්දා මම ඔන්න නිවිති කොළ ටිකක් මේ සැරේ කඩෙන් ගෙනාවා සල්ලි වලට. බේබි නිවිති කොළ චූටි එක. මේක හරිය රසයිනේ පරිප්පුත් එක්කලා. එහෙම ගෙනාවා. මේක garlic cheese bread එකක්. මේ පාම් පෙති වල garlic spread එක ගාලා cheese දාලාමයි තියෙන්නේ. මේක රෙඩිමේඩ් අපිට oven එකට දාලා බේක් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මට උදේට මේක හරිම පහසුයි. බබාලා ඉස්කෝලේ යන වෙලාවට එහෙම යාලට හදලා දෙන්න මේ බ්‍රෙඩ් පෙති දෙකක් oven එකට දාලා ඊට පස්සේ fish fingers දෙකක් එක්කලා oven දාලා දුන්නාම ඉතින් යාලගේ උදේ කෑම වේල ඉච්චරයි. මිරිස් පැකට් දෙකක් ගත්තා. බෝන්චි පැකට් එකක් ගත්තා. බටර් එකක් ගත්තා. බටර් මේක මේ වෙනදට නම් මම සෝල්ඩඩ් බටර් එක ගන්නෙ. දැන් ටික ටික අපේ දිව ටිකක් ලුණු රසෙන් ටිකක් ඈඩ් කරගෙන යන්නේ. දැන් අපිට අන්සෝල්ඩඩ් එක කන්න පුළුවන් තත්ත්වයක් ගෙදර අයට ඇවිල්ලා තියෙනවා කියලා හිතුන නිසා මම ඔන්න දැන් අද ස්ටාර්ට් කරා අන්සෝල්ඩඩ් බටර්. ලුණු නැති බටර් එක. පොල් කිරි ටින් දෙකක් ගත්තා. පොල් කිරි අපි ගොඩාක් වෙලාවට ටින් තමයි කෑවේ. පස්සේ මම දැන් මෑතක ඉඳලා පොල් ගෙදර ගාලා පොල් කිරි මිරිකලා අරගෙන උයන්න පටන් ගත්තා. නමුත් සමහර වෙලාවට පොල් ගෙඩි සවුත් වෙලා තියෙනවා. මොකද ඉතින් ගොඩක් පරණ ඇතිනේ මෙහි පොල් තියෙන ඒවා. එතකොට පොල් ගෙඩි සවුත් වෙලා තිබ්බ දවසට සමහර වෙලාවට මට වතුරෙන් උයන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම කෝකටත් කියලා පොල් වලින් උයන අතරේ හදිස්සියක් වුණොත් පාවිච්චි කරන්න කියලා කෝකටත් පොල් කිරි ටින් දෙකක් ආයෙත් ගත්තා. කඩල ටින් දෙකක් ගත්තා. මොකද අපේ ගෙදර නිතර කඩල කැවෙනවා. අපේ ගෙදර ඉන්නවනේ කඩල පෙරේතේ. අමිල කඩල කන්න ආසයි. ඉතින් ඒ නිසා කඩල ටින් දෙකක් ගත්තා. ඊට අමතරව ටූනා ටින් දෙකක් ගත්තා. මොකද අපි නිතර කට්ලට් හැදෙනවා ගෙදර. බබාලාට එහෙම දෙන්න මම කට්ලට් හදනවා සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා මම ටූනා ටින් දෙකක් ගෙනවා. කට්ලට් හදනකොට මේක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ යෝගට් එකක් ගෙනාවා. සීතල කාලෙට සමන යෝගට් හොඳ නැහැ. නමුත් ටිකක් කන්න ඕනේ. ඉතින් මොකද මම දැන් ඉන්නේ මේ දවස්වල මගේ කොණ්ඩේ ගැන පොඩ්ඩක් හිතන කාලේනේ. ඒ නිසා මම ඒ වෙනුවෙන් යෝගට් ගත්තා. මේක යෝගට් කියලා කිව්වට මෙහි යෝගට් කියලා මේ ගහලා තිබ්බට මේක ලංකාවේ කර්ඩ් වගේ, කිරි වගේ. මේකේ සීනි නැහැ. පොඩිවත් පැණි රසක් නැහැ. ලංකාවේ සාමාන්‍ය කිරි එකක එන්නේ මේ මුදෝපු කිරි එකකින් එන රස තමයි තියෙන්නේ. මේක කර්ඩ් එකක් වගේ යෝගට් කියලා කිව්වට. ඊට පස්සේ මම මේක හෑන්ඩ් වොෂ් එකක් මේක බාත්රූම් එකට එකක් ඕන වෙලා තියෙනවා. ඒ හින්දා ගෙනාවා. ඊට පස්සේ ෂවර් ජෙල් එකක් ගත්තා. මේ ෂවර් ජෙල් එක මීට කලින් පාවිච්චි කරපු එකක් නෙවෙයි. අද පළවෙනි පාරට ගෙනාවේ. try කරලා බලන්න. milk and honey කියලා ෂවර් ජෙල් එකක්. වෙනද යූස් කරේ මේක නෙවෙයි. ඊට පස්සේ ගත්තේ ඉතින් අපේ සාමාන්‍ය දිනදා මස් මාළු කෑම ටික.
මේකේ චිකන් ලෙග්ස් එකක් තියෙනවා. මේක චිකන් කටු අයින් කරපු චිකන් වගේක්. මේක සැමන් මාළු එක. මේක ඔයාලට මම කලින් වීඩියෝ එක පෙන්නලා තියෙනවා. ඉතින් ඔන්න ඔය බඩු ටික තමයි මම ගෙනාවේ. ඉතින් ඔන්න බෑග් එක හිස් මිඩල් එක. එතකොට මේ බඩු ටිකට වුණා මේ බඩු ටිකට වුණා 59.61. 59.61 පවුන්ඩ් 59.61. ඔන්න ඔය බඩු ටික. ඉතින් මම මේ සතියකට කියලා හිතලා සතියකට ඇති වෙන්න හිතලා ගෙනාව බඩු පළතුරු එළවලු නම් ලොකුවට මෙහෙ එළවලු ඉතින් නැහැ. අපේ එළවලුවක් ලංකාවේ එළවලුවක් හොයාගන්න නම් අපි ලංකාවේ කඩේකට යන්න ඕනේ. මම කැරට් තියනවා මං ගාව දැනටමත් බෝංචි අරගෙන ආවා. ඊට අමතරව වට්ටක්කත් තියනවා මගේ. තාම අපේ කොරටුවෙන් ගත්ත වට්ටක්ක තාම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔන්න ඔහොමයි. ඉතින් මල් එක එහෙම පස්සේ වතුරේකට දාලා ගමු. මම දැන් මේ බඩු ටික අස් කරලා. ඉතින් මං අස් කරන ගමන් කියන්නම් ඔයාලට ලංකාවේ මිලත් එක්කලා මෙහි මිල සංසන්දනය කරන එක හොඳ නැහැ කියලා මම හිතනවා. හේතුව අපි ලංකාවේ මාසෙකටම කියන්නේ මම ලංකාවේ ටීචින් එක කරේ. එතකොට මගේ ලංකාවේ ටීචින් සැලරි එක මාසෙකට මං ගන්න සැලරි එක අපි මෙහි දවසට හොයනවා. ඒ කියන්නේ මම සතියට වැඩ කරන්නේ දවස් 2ක් හෝ 3ක්. නමුත් ඉතින් මේ අපිට මෙහි දවසට හොයන්න පුළුවන් අපි ලංකාවේ මාසයක් ඔට්ටු වෙලා ගන්න පඩිය. ඉතින් ඒ වගේම තමයි මෙහි වියදම. එතකොට දැන් අපි ඉන්න ගෙදර රෙන්ට් එක අපි ලක්ෂ 7ක් වගේ ගෙවනවා. ඉතින් එතකොට අර අපි දවසට අරගෙන හිව්වට ඒක ඒ විදිහටම අනිත් පැත්තට වියදම විදිහට එළියට යනවා. මම දැක්කේ නැහැ. ඊයේ කඩන්නේ තියමිල. ඉතින් තව පුංචි දෙයක් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. අපි ජීවත් වෙන්න රැකියාවක් කරන්නේ අපිට සල්ලි ඕනේ. නමුත් ජීවිතේම රැකියාව නෙවෙයි මගේ යමිලගේ ලයිෆ් එකේ. ඉතින් ඒ නිසායි මම සතියට දවස් 2ක් 3ක් වැඩ කරන්නේ. මොකද මම ගෙදර අයට මගේ පවුලට මූලික තැන දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මම සතියට දවස් 2ක් හෝ 3ක් වැඩ කරලා ඉන්නවා. ඉතින් සල්ලි ජීවිතේම නෙවෙයි නිසා. හැබැයි තව කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මහා මෝඩ මිනිස්සු පුළුවන් කාලේ සල්ලි හම්බ කරගන්න ඕනි කියලා. නමුත් ඉතින් ඇත්තටම අපි දෙන්න වෙනස් දෙන්නෙක්. අපිට සල්ලි ඕනේ. නමුත් අපි සල්ලි ජීවිතේ අංක 1 කරලා නැහැ. මොකද අපි දන්නේ කොච්චර කාලයක් ජීවත් වෙන්න වෙයිද කියලා අපිට. ඉතින් ඒ නිසා මේ පුංචි කාලේ අපි ජීවිතේ විඳින ගමන් තමයි ජීවත් වෙන්නේ. මේකට ෆ්‍රිජ් එකට දානවා. මේ බ්ලූබෙරි මේකට ෆ්‍රිජ් එකට දානවා. මේ දෙකත් ෆ්‍රිජ් එකට දානවා. ඉතින් ඔන්න අද දවසේ මම තමයි ගත වුණේ. මම රයිස් එකක් හැදුවා රෑට. මොකද හෙට උදේ නිදිය ගන්න ටිකක් දවල් වෙනකල් හෙට නිවාඩු දවස. එතකොට හෙට අමිල වැඩේ වුණාට එතකොට යාට අරන් යන්නත් එක්කලා රයිස් හැදුවා. ලේසියිනේ මට එතකොට පාන්දර නැගිටින්න ඕනේ නැහැ උයන්න.
ඉතින් තව පුංචි දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න ගමන් අද වීඩියෝ එකකින් සමු ගන්න. අපි දෙන්නගේ මාසේ සැලරි දෙක තියෙනවානේ. අපි දෙන්න වියදම් කරන්නේ බෙදාගෙන ඒක. අමිල තමයි ගෙදර රෙන්ට් එක සහ යුටිලිටි බිල්ස්, ඉලෙක්ට්‍රිසිටි, වෝටර්, ගෑස්, වයිෆයි, ටීවී, මොබයිල් බිල් අමිල දරන්නේ. මම තමයි ගෙදර කන බොන වියදම් ඔක්කොම මුළු මාසෙම කන බොන වියදම් වලට මම වියදම් කරන්නේ. ඇඳුම් පැළඳුම් ගත්තොත් ඒවට, සපත්තු සෙරෙප්පු, යාළුවන්ගේ ගෙවල් වල ගියොත් එයාලට ඒ ගන්න තෑගි, පොඩි අයගේ පාටි වලට, ඊට පස්සේ ට්‍රිප් එකක් ගියොත් ඒ අදාළ වියදම් ඒවා ඉතින් මම දරන්නේ. ඉතින් අපි දෙන්නම සැලරි එකෙන් පුංචි මුදලක් ඉතිරි කරනවා. කොයිම වෙලාවකවත් ඒ සේවිංස් වලින් අපි දෙන්න ගන්නෙ නැහැ. අපි දෙන්නගෙන් කාට හරි යම් කිසි මුදලක් මදි වුණොත් මාසේ අදාළ වියදමට අනිත් කෙනාගෙන් ඒක ඉල්ල ගන්නවා. ඊළඟ මාසේ පඩි ගත්තාම දෙන්නක. ඉතින් ওই විදිහට තමයි කටයුතු කරගෙන යන්නේ. ඉතින් අමිල ඇක්සිඩන්ට් වෙලා මාස 3ක් ගෙදර ඉඳලත් අපි අපේ දේවල් කොහොම හරි මැනේජ් කරගත්තා, කාටවත් ණයක් වෙන්නේ නැතුව. හේතුව අර විදිහට ඉතින් අර පුංචි කළමනාකරණයක් ඇතුව දේවල් කරගෙන යන නිසා. ඉතින් යාළුවනි මොනා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, මම ෂෙයා කරගන්නම් තොරතුරු ඔයාලත් එක්කලා. එහෙනම් අද වීඩියෝ එකෙන් සමු ගන්නයි යන්නේ. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරෙයි.